වෛරයෙන් මැනි තෑගිලි 12 වැනි දිගහැරුම. රචනය මර්ෂාන් වලිමුනිගේ. සල්ලිකාරයෙක් වුණත් ගේස්න වෙන මිනිස්සුන්ට සුහදව කතා බහ කරනවා. නමුත් ෂෙලි ඉදිරියේ ඔහුට ඔහුගේ පාලනය අහිමි වෙනවා. ඒ ඇයිද කියන්නට ඔහුවත් නොදන්නේය. කන්නට ගිය බත්පත ටේබලය මතින් තබා ෂෙලිහට කෑම තමන් වෙනුවෙන් වෙන්වුණු කාමරයට යවන මෙන් ඉල්ලා ඔහු නැවත ආහාර ගත්තා. ගේස්න දුන් ඇනවුම රැගෙන වේටර්වරයා මනාල යුවළ වෙනුවෙන් වෙන්වුණු කාමරයට පැමිණියා. මැඩම් බ්‍රෙක්ෆස්ට්. බ්‍රෙක්ෆස්ට්? කවුද ඕඩර් කළේ? මැඩම්ගේ හස්බන්ඩ් මැඩම්. හරි අයියා. කෝ දෙන්න. තැන්ක් යූ වෙරි මච් ඔයාට. වෙල්කම් මැඩම්. කෑම රැගෙන විත් උදෑසන ආහාරය ගෙන ආවයි කියා වේටර්වරයා පවසන විට ෂෙලිගේ දැස් විසල් වූවා. ඇය තමන් සඳහා කෑම ඕඩර් නොකළ බව ඔහු හොඳින්ම දන්නවා. නමුත් ඇය වෙනුවෙන් කවුද කෑම ඕඩර් කළේ කියා ඇය පුදුම වූවා. ගේස්න ඇය වෙනුවෙන් කෑම එකක්වත් ඕඩර් කරයි කියලා විශ්වාසයක් ඇයගේ හිතේ නොතිබුණේය. වේටර්වරයා ගෙන දුන් කෑමවල උණු උණු සුවඳ දුම දාන කෑම ටික දෙස ඇය තප්පර ගාණක් බලා සුවඳ විඳ වේටර්වරයා ගෙන ආ කෑම ඔක්කොම කෑවා. රාත්‍රී ආහාරයත් නොමැතිව කඳුළු සැලූ ෂෙලිගේ කුස උදෑසන ආහාරයෙන් පිරුණා. මැඩම් දැන් බඩගිනි නෑ කීව නේද? මොකද පිගානක් ලෙව කාලා? ආහාරය ගෙන කාමරයට පැමිණි ගේස්න එලෙස පවසන විට යුවතියගේ කම්මුල් රත් පැහැයට හැරුණා. කිසිවක් නොකියා බිම් බලාගත් ෂෙලි හොරෙහින් ඔහු දෙසම බැලුවා. මොකද තමුසේ හොර පූසියක් වගේ මන් දිහා බලන්නේ? මම යනවා පොඩ්ඩක් ඇවිදින්න. එනවනම් එනවා මං එක්ක යන්න. සර් මං ආසයි නුවරඑළියට. මං ආවට කමක් නැද්ද සර්? ඔව්වෝයි ඒ නිසා එනවනම් එනවා කිව්වේ. ඇයි කනේ වංගුද? ඒකත් ඇහෙන්න නැති වෙන තරම්. සොරි සර් සතුටට එහෙම ඇහුවේ. මම මේ නුවරඑළිය ආවමයි සර් ඒකයි. ඔහුගේ වචන නිකම් පිහිපාරවල් මෙන් දරුණුය. ෂෙලිගේ පපුව වේගයෙන් ගැහෙනවා. ගේස්න එලෙස සැරකරන විට. ෂෙලි යන හුඟක් අහිංසක තරුණියකි. ගේස්නහට ගැලපෙන්නේ ෂෙලි වගේ තරුණියක් කියන්න ඔහුට තවමත් වැටහී නොමැත. ඇඳ සිටි ලස්සන ගවුමට පාවහන් යුගලය කදිමට ගැලපුණේය. දුරකථනය අතටගෙන ගේස්න දෙස හැරුණු ෂෙලි යමක් සිහිවුයේය. සර් 12ට මීටින් එකක් නේද? දැන් 11යි. ෂීට් මට ඒක අමතක වුණානේ. ඒකත් කරලම යමු. බලන්න ක්ලයන්ට්ගේ ඇසිස්ටන්ට් මේල් එකක් දාලාද කියලා. හරි සර්. නුවරඑළිය සිරි නරඹන්නට ආසාවෙන් සිටි ෂෙලිගේ එම හීනයද බොඳ වූ බව හැඟුණු විට යුවතියගේ නෙත් තුළ පුංචි කඳුලක් මෝද වුණා. නමුත් ඒ කඳුල ආයාසයෙන්ම යටපත් කරගත් ෂෙලි ගේස්නගේ ලැප් එක ඔන් කර ඔහු ලවා අන්ලොක් කරගත් ෂෙලි මේල් එක චෙක් කර ගේස්න දෙසට හැරුණා. සර් ක්ලයන්ට් මීටින් එකක් තියෙනවලු වෙනත් එකක් 12ට. ඉතින් අපෙන් රික්වෙස්ට් කරලා තියෙනවා දවල් 2ට පුළුවන්ද කියලා. අපි එක්ක තියෙන මීටින් එක පෝස්ට්පෝන් කරගන්න. කමක් නෑ මොනා කරන්නද? එයාලට දානවා 2ට මීටින් එක කියලා. ඒ කල්ලා ඔන්න ඔය ලැප් එක ඕෆ් කරලා දාලා එනවනම් එනවා ඇවිදින්න යන්න. ඔහුගේ මුහුණේ සිනහවක් නැති තරම්ය. මංගල රාත්‍රිය සඳහා පැමිණියද ඔවුන් තවම ජීවත් වෙන්නේ පෙර ජීවත් වූ ලෙසටමය. ෂෙලිහට දැනෙන්නේ ඒ ඔහුගේ බොස් ලෙසය. ගේස්නටද එලෙසය. ෂෙලි යනු ගේස්නගේ ඇසිස්ටන්ට් පමණක් බව ඔහුටද හැඟෙන්නේය. මේ රන්හුයකින් බැඳි කසාද සහතිකයෙන් අත්සන් වූ බැඳීම කුමක්ද? ෂෙලි ඇයගේ සිතින්ම විමසූවාර අනන්ත අප්‍රමාණය. ඉක්මනින් පාවහන් යුගලය පැළඳ තම දුරකථනයද රැගෙන ෂෙලි ගේස්නගේ පසුපසින් ඇවිදින්නට පටන් ගත්තා. නුවරඑළිය නගරයේම පිහිටා ඇති මහා විශාල හෝටල් පරිසරයෙන් ඔවුන් පිට වූවා. රිය මාර්ගයේ මහා මාර්ගය දිගේ ඉදිරියට ඇදුණේය. පැති වීදුරුවෙන් දැස් යවා සුන්දර නුවරඑළියේ ඇති සිරිය බැලූ ෂෙලි ගෙනෙත් එම දසුන් වලින් පිනෙව්වා. ගේස්න සමග යමක් කතා කරන්නට සිතුනත් යුවතියට මහත් සේ බිය වුණා. මොකද
තමුන් ගල් කිල්ල වගේ බලන් ඉන්නේ. මට ගුලියක්වත් අඹරන්න දෙයන්නේ. ඈ? ගුලියක්? ඒ මොනවාද? සම්පෝෂද සර්? කිසිම දෙයක් නොතේරුණු ශේලි ඔළුව කසමින් ඔහුගෙන් එසේ විමසුවා. ඔව් සමපෝෂ තමා දැන් උඹට කන්න තියෙන්නේ. මං ඇහුවේ මාව තව හිර කරන්නවත් උඹ කල්පනා කරනවද කියලා. මොකද මාව මැරි කරගත්තට උඹේ හීන හැබෑ උන්නේ නෑනේ. ඇයි සර් මාව මේ තරම් අසරණ කරන්නේ? මම තනිකඩ විඳිය කාලේ මොන දේ නැතත් මගේ හිතේ සතුට හරි තිබ්බා. සර්ට ඕන දේ මිසක් උනේ මට ඕන දේ නෙවෙයි සර්. සර් හිතනවා නම් මම සර්ව මැරි කරලා ඉන්නේ සතුටින් කියලා. ඔයාට හුඟක් වැරදිලා සර් එහෙනම්. ඔයා මැරි කරන්න වෙනවා කියලා දැනගත්ත තප්පරේ ඉඳන් ගෙවෙන හැම මොහොතකම මම ජීවත් වුණේ පිච්චි. මං කොයි වෙලෙත් දෙයියන්ගෙන් ඉල්ලුවේ මට උණු මේ දේ තව මිනිස්සෙක්ට වෙන්න එපා කියලා. පිරිමියෙක්ට කසාදයක් අඩු ගහනවා කියන්නේ එක වචනයක් විතරක් වුණාට ගෑනු අපිට ඒක ලොකු කෑල්ලක් සර්. ගෑනු අපි සමාජ ඉදිරියේ විහිළුවක් වෙනවා කසාදය කඩු ගාගත්ත ගෑණියක් කියලා. මම මේ දැනුත් වීදුරුවෙන් එළිය බලාගෙන සතුටු වුණා නෙවෙයි. කොහොමද මৌলি මැඩම්ව සර් ළඟට ගෙනත් දෙන්නේ කියලා. මৌলি මැඩම්ව සර් ළඟට ගෙනත් දෙන විනාඩියෙම මම සර්ලගෙන් වෙන් වෙලා යනවා. මට කියලා සර්ගෙන් අවමල් රේණුවක දෙයක් එපා. මන් දන්නවා සර්ගෙන් ඩිවෝස් වුණාම මගේ ජීවිතේ මට එපා වෙයි. මොකද පිරිමියෙක් මට හම්බෙන එකක් නෑ. ලෝකයා ඉදිරියේ මම ඉඳුල් ගැහණියක් නිසා. මගේ කතින් මම කුළුඳුල් වුණත් නීතිය බැඳීමෙන් මං කිල්ටුණු ගැහණියක් සර්. සර්ට පුළුවන් මৌলি මැඩම් එක්ක සතුටින් ඉන්න. මං ගැන මොනවත් හිතන්න එපා. මම ඔයාලා දෙන්නව කොහොම හරි මුණ ගැසලා ඔයාලගේ ලෝකෙන් ඈත් වෙලා යන්නම් සර්. කවුරු ඇහුවත් මම කොහෙද කියලා සර් කියන්න ඕනම කෙනෙක්ට මම වෙන මිනිස්සෙක් එක්ක පැනලා ගිහින් කියලා. මට කියලා දැන් නැති වෙන්න දෙයක් නෑ සර්. මං දුරක ඉඳන් හරි මගේ අම්මා තාත්තිව බලා ගන්නම්. මට පුළුවන් විදියට සර් මৌলি මැඩම් එක්ක සතුටින් ජීවත් වෙන්න. මට මොකක් වුණත් කමක් නෑ. මගේ චරිත ගැන නොහිතා සර්ල සතුටින් ඉන්න. මට සර්ව එපා. සර් ඔයා අයිති මৌলি මැඩම්ට. දෑස්වල කඳුළු පුරවන් ඔහේ කියවන් යන ශේලි දෙස බලා පාර දෙසට දෑස් යොමු කළ ගේස්න විසින් රථ ඉදිරියට ධාවනය කළේය. නැවත කිසිවක් ශේලිහට ඔහු පැවසුවේ නැත. දැන් ඔහුගේද සිත පිළිගෙන අවසන්. ශේලිගේ සිතේ ඔහු ගැන කිසිම හැඟීමක් නැති වග. පව් ශේලි උඹ. මටත් දුකයි බං. උඹට මෙහෙම වුණාට. ඒත් ශේලි උඹ නිසයි මගේ මৌলি මට නැති වුණේ. දන්නවද මৌলি? මৌলি කියන්නේ මගේ පළවෙනි ආදරේ. මං මৌලිට මහ මෙරක් තරම් ආදරේ කළා. මৌලිගේ කටින්ම මාව එපා කියලා මට ඇහෙද්දි මගේ ඇඟට හෙනයක් ගහනවා වගේ දැනුණා. උඹ දන්නවනම් ශේලියේ දුක කවදාවත් වරදක් කරන්නේ නෑ. උඹේ අතින් මිස්සුනේ ෆයිල් එකක පේපර් දෙකක් වුණාට උඹ නිසා මට මගේ ජීවිතේ මිස් වුණා මৌলি. මৌলি කියන්නේ මගේ පණ බං. මට ඒ තරම් දැනුනම් දැනුනේ වෙන කෙනෙක් මගේ අම්මව විතරයි. මගේ අම්මට තරම්ම මම මৌලිට ආදරේ කරා. උඹ දන්නවනම් ශේලි මම මৌලිට ආදරේ කරපු තරම් උඹ හූල්ලනවා. ශේලි මම ඒ තරම්ම මৌලිට ආදරේ කළා. මම මගෙන් පවා මৌලිව ආරක්ෂා කළා. කවදාවත් වැරදි විදියට මৌලි දිහා බැලුවේ නෑ. මම පුදුම විදියට එයාට රෙස්පෙක්ට් කළා. ඒත් ඒ හැම දෙයක්ම එක තප්පරයකින් ඉවර වුණා. උඹ දන්නේ නෑ ශේලි. උඹ මුකුත් දන්නේ නෑ. මৌලි කියන්නේ හරි රෙස්පෙක්ට් කෙල්ලෙක්. එයාට දෙයක් එපා වුණොත් එපා වෙන්නේ සඳහටම. උඹට බෑ කවදාවත් මৌලි ආයේ මට ගෙනත් දෙන්න. ආන්න ඒකයි මට මේ තරම් දුක. උඹ හිතනවා නම් මං උඹෙන් පලිගන්නවා කියලා ඒක වැරදිලා ශේලි මට. උඹව දකිද්දි මගේ මৌලිව මතක් වෙනවා. උඹේ ඇස්මයි මගේ මৌලිට තියෙන්නේ. මට උඹව දකිද්දි මৌලිවමයි මතක් වෙන්නේ. අන්න එතකොට මට මගේ ළඟ මৌලි නැතුව අඩුව දැනෙනවා. මৌලිව මගෙන් වෙන් කරේ උඹ කියන දේ මට සිහි වෙනවා. එතකොට මට මගේ පාලනය නැති වෙනවා ශේලි. මමත් දන්නවා උඹ හරි අහිංසක පුංචි කෙල්ලෙක් කියලා. ඒත් උඹ දන්නවනම් මৌලි නැතුව අඩුව මට දැනෙන හැටි. රථය ධාවනය කරන ගේස්නගේ දෙසිට දුකින් පෙළුණා. ඔහු තනිවම තම සිතෙන් කල්පනා කෙරුවා. ඔහු සිතෙන් පවසන දේ ශේලි හට ඇසුණා නම් ඇයගේ නෙත් තවත් කඳුලෙන් පැගෙනවා.
උණු එක වරදකින් ඔවුන්ගේ ජීවිත වෙනස් වූවා. ගේස්න සහ ශේලි අකමැති වුණත් ගේස්නගේ පියා ඔවුන්ව කසාද බන්ධ වන බව ගේස්න දැනගත්තා. තම නම්බුව, පරම්පරාවේ නම්බුව, ලැජ්ජාව මේ හැම දේම තම ජීවිතයට වඩා වටිනවයි සිතනා ඔහුගේ පියාගේ තීරණය අවසන් තීරණය විය. ගේස්නහට අකමැත්තෙන් වුවත් ශේලිව මැරි කරන්නට වෙන නිසාවෙන් ඔහුද ශේලිගෙන් පළිගන්නට සිතුවා. ඒක පළිගැනීමක්ද නොවන අහිමිවීමේ අසරණකමද වූයේය. ළමයි ඉස්සරහට මොනා වෙයිද? ශේලිත් පව් ගේස්නත් පව් නේද? එහෙනම් හමුවෙමු.